ඉතින් කොහෙද යන්නේ? රූමස්සල. Hi guys, welcome back to my YouTube channel. හිමංශි කිව්වා හරි. අපි යන්නේ දකුණට බලන්න. අපේ කට්ටිය හැමතැනම විසිරීලා ඉන්නේ. ඒ නිසා අපි හැමෝම කඩවතට සෙට් වුණා. එතන ඉඳලා අපි වාහනයක් අරගෙන අපේ ගමන පටන් ගත්තා. කඩවත හයිවේ එකෙන් පටන් අරගෙන ගාල්ලෙන් එක්සිට් වුණා. අද අපි පොඩි ගමනක් යන්නේ. කවුරු හරි දන්නවද අපි මේ කොහෙද යන්නේ කියලා? එන්නකෝ බලන්න අපිත් එක්ක. ඉතින් කොහෙද යන්නේ? අපි මේ ගමන ප්ලෑන් කරේ දැන් ගොඩ කාලෙකට කලින්. අපි යන්න හිටිය මුලින්ම අර දිතරාව කාලේ මන්දාරන්නුවර තමයි අපි යන්න රෙඩි කරගෙන හිටියේ. ඔක්කොම ලෑස්ති කරලා වෑන් වලට කතා කරලා ඉන්න තැන් බලලා ඒ ඔක්කොම වුණාට පස්සේ දිත්තා ආවා. ඊට පස්සේ අපේ ගමන හැම නතර වුණා. ඊට පස්සේ අපි මේ නිවාඩුවේ තීරණය කරා කොහේ හරි යන්න ඕනේ කියලා. මන්දාරන්නුවර පැත්තට තාම මං හිතන්නේ යන්න බැරුව ඇති. ඒ නිසා අපි තීරණය කරා දකුණු පළාතට යනවා කියලා. ඒ විදිහට අපි ගමන ප්ලෑන් කරලා වාහන වලට කතා කරලා ඉන්න තැන් බලලා මේ ඔක්කොම රෙඩි කරගෙන අපි ආවා. අපේ සෙට් එක කාලෙකට පස්සේ නෙමෙයි සෙට් උනේ. ඉතින් අපි ඔක්කොම කීයේ පොඩි කලියක් ගහගෙන පහළට දැස්සා. දැන් ඕගොල්ලෝ බලන ඇති නේද? මේ ගස් ආස්තෙන් වැල් ආස්තෙන් අපි මේ කොහෙද යන්නේ කියලා. බලන්නකෝ අපි දැන් ගියාම කොහෙටද වැටෙන්නේ කියලා. මේකට මේ නම දාලා තියෙන්නේ ඒ හින්දා වෙන්න ඇති. ඔයාම කියන්නකෝ ඒ නම එකට ගැලපෙනවද කියලා. ඔන්න අපි තැනට මේ තමයි ගාල්ල නගරයට ළඟම තියෙන රූමස්සල කියන්නේ. මේ ටික කඳු වැටි වලින් වටවුණු ප්‍රදේශයක්. මේක ස්වභාව සෞන්දර්යය තිනුත් ඖෂධීය ශාඛා තිනුත් ඒ වගේම සාමකාමී පරිසරය නිසා ප්‍රසිද්ධ. රූමස්සල ගැන ඔයගොල්ලෝ දන්නවද දන්නේ පොඩි කතාවක් තියෙනවා. හනුමන්ත විසින් හිමාලයේ ඖෂධ අරගෙන යනකොට එකෙන් කොටසක් මෙතෙන්ට වැටුණා කියන කතාව මං හිතන්නේ ඔයගොල්ලෝ අහලා ඇති. රූමස්සල කන්ද පැත්තේ තමයි මෙන්න මේ කුඩා නිස්කලංක වනාන්තරයෙන් වටවුණු පිරිසිදු ජලය තියෙන අපිට මෙතන පීනන්නත් පුළුවන්. මෙන්න මෙයා මෙතන සංචාරක අතින් ලොකු ප්‍රසිද්ධ තැන. සාමකාමී පරිසරය නිසා තමයි ගොඩාක් ෆොරිනර්ස්ලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඔයාට පේනවා ඇති වටපිටාව බැලුවාම.
ඇත්තටම මේක ගොඩක් ඩිස්ටර්බ් තැනක් නෙවෙයි. පාඩුවේ නිවි හැරහිල්ලේ ඉන්න පුළුවන් හොඳ තැන. Aci nih. Ngapain rumah sama ya ini? Ini masih. Rumah kalau baca sesuatu yang kau kalau tanggal itu. Jangan kita mah alam kaya banyak banget. ඉතින් ඔන්න කොහොමයි අපේ රූමස්සල ගමන ඉවර වුණේ. ඇත්තටම රූමස්සල මාරම ෂෝ. අපි බීච් එකේ නටලා ඊට පස්සේ පොඩට පේනවා නේද දැන් බඩගාගෙන කට්ටිය යන අපූර්ව. පහලට බැස්සා වගේ නෙවෙයි කන්ද උඩට නගින්න එපා. එතකොට කට්ටියට පොඩ්ඩක් අමාරුයි. ඒ ගමන තාම ඉවර නෑ. ඊළඟ එකත් එක්ක අපි හම්බෙමු.